මම අද ආවේ ගාලු කොටුව බලන්න. හරිම ලස්සනයි. හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම බලන්න එන්න ඕනෙම තැනක්. මෙහි ඉතිහාසය ගැන කියනවා නම් ගාලු කොටුව මුලින්ම ඉදිකරන ලද්දේ 1588 දී පෘතුගීසීන් විසින්. ඔවුන් එය කුඩා බලකොටුවක් ලෙස සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා වීම සඳහා නිර්මාණය කරලා තියෙනවා. පසුව 17 වන සියවසේදී ලන්දේසීන් විසින් පුළුල් ලෙස නවීකරණය කර ශක්තිමත් බලකොටුවක් කර තිබෙනවා. අද දකින්න තියෙන ගාලු කොටුවේ ප්‍රධාන ලක්ෂණ සහ විශාලත්වය ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය විදහා දක්වනවා. ගාලු කොටුවට වසර 400කට අධික ඉතිහාසයක් ඇති අතර පෘතුගීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය බලපෑම්වල එකතුවක් විදිහට පෙන්වුම් කරනවා. ගාලු කොටුව තියෙන්නේ ශ්‍රී ලංකාවේ නිරිතදිග මුහුදු තීරයේ ගාල්ල නගරයේ. යුනෙස්කෝ විසින් ලෝක උරුමයක් ලෙස නම් කරලා තියෙනවා. යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පය සහ දකුණු ආසියානු සම්ප්‍රදායන් අතර පැවති අන්තක්‍රියාව හොඳින්ම නිරූපණය කරන බලකොටු සහිත නගරයක්. කොටුව තුල දැකගත හැකි දේ තමයි දැවැන්ත ගල් බැමි සහ මුර අට්ටාල. පැරණි ගල් කැට ඇති මාර්ග, ඓතිහාසික ගොඩනැගිලි රාශියක්, ගාලු ප්‍රදීපාගාරය, ගාලු කොටුව ඔරලෝසු කණුව, ඔලන්ද දේවස්ථානය, පැරණි ලන්දේසි රෝහල, කෞතුගාර සහ පැරණි වාසස්ථාන. ගාලු කොටුව දහස් ගණනක් ජනතාව ජීවත් වන සජීවී නගරයක්. ඉන්දියන් සාගරයේ සුන්දර දර්ශන නැරඹීමට සහ අතීත උරුමය විඳ ගැනීමට කදිම ස්ථානයක්. ඒ වගේම මුහුදේ නාන්නත් අවස්ථාව තියෙනවා. එහෙනම් තවත් තැනකදී හමු වෙමු. මගේ Facebook page එක වගේම YouTube channel එක follow කරන්න.